ෆාදර් ජීවන්ත පීරිස්. මං හිතන්නේ මම තමයි සුසුම කෙනා ඔබතුමාට උත්තර දෙන්න. කරුණාකරලා ඒක අපි ප්ලේ කරලා එමු. මොකද එතකොට වඩා පැහැදිලි වෙනවා මං කොතනටද උත්තර දෙන්නේ කියලා. කවුරු විසින් හදපු ඉතිහාසයද අපි තාමත් කියව ගන්න. අපි දන්න ප්‍රභු සිංහල ජාතිකවාදී න්‍යාය පත්‍රයේ ඉතිහාසය තමයි අපි ගොඩාක් වෙලාවට කියවන්න පෙළඹිලා තියෙන්නේ. මේ ජනසංහාරය පිළිබඳව වාර්තා කියවද්දී අපිට හම්බෙනවා ෆාදර් ෆ්‍රැන්සිස් ජෝසප් කියන චරිතය. 2009 මැයි මාසේ 10 වෙනිදා එතුමා ලිපියක් ලියනවා. ඒ ලිපිය ආමන්ත්‍රණය කරන්නේ වතිකානුවේ පාප් වහන්සේට. ඒ ලිපියේදී එතුමා මූලික වශයෙන් කියනවා සියලු දෙනා දැනගත යුත්තේ ත්‍රස්තවාදය තුරන් කිරීමේ මුවාවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව යුද්ධය සිදු කරන්නේ දෙමළ ජාතිය මුලින්ම පුටා දැමීමටයි. මෙය වර්ග සංහාරික යුද්ධය කියලා එතුමා ඉතාමත් පැහැදිලිවම වචනගත කරනවා. මල්ටි බැරල් මෝටාර් ආටිලරි ෂෙල් වෙඩි සහ පොකුරු බෝම්බ ක්ලස්ටර් බෝම්බ්ස් මේ සියල්ල විසින් මුදා හරින ප්‍රචණ්ඩත්වය මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධයක් කියලා එතුමා නිර්වචනය කරනවා. අන්න එතනදී තමයි මේ 2009 ජනවාරි මාසයේ ඉඳලා අප්‍රේල් මාසය දක්වා 15000කට අධික ඝාතන ප්‍රමාණයක් වාර්තා වෙන්නේ මේ මුල්ලිවයිකාල් ප්‍රදේශයේ. එතකොට 1,46,000ක් ජනගහනය මේ වෙනකොට අතුරුදහන් වෙලා තිනවා මුල්ලිවයිකාල් ඒ වාර්ගික සංහාරික යුද්ධ සමයේ පමණ 2009 ජනවාරි සිට මැයි 18 දක්වා පමණයි 1,46,000ක් ජනතාවක් මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙනවා. ඒකේ එක පුද්ගලයෙක් විතරයි මේ ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා. හුදෙක් ජනසංහාරයක් නෙමෙයි ලංකාවේ පැවතුනේ වර්ග සංහාරයක්. දමිළ වර්ගය සම්පූර්ණයෙන්ම මුලින්ම පුටා දැමීමේ උවමනාවක් පැවතුණා. ඒ 1948 ඉඳලා අපි දන්නවා මොකද වුනේ කියලා. හැම ආණ්ඩුවක්ම පුරවැසි පනත 1948 ගේනවා. 54 භාෂා පනත ගේනවා. 56 කෝලහල, 58 කෝලහල. එතකොට 64 ශ්‍රීමා ශාස්ත්‍රීය ගිවිසුම, 83 කළු ජූලිය. දැන් කෙනෙක් මේක දිහා බලාගෙන අහන්න පුළුවන්. ඇයි ෆාදර් අරන්තලායි භික්ෂු ඝාතනය කතා කරන්නේ නැත්තේ කියලා. ඇයි කොටුවේ බෝගහයට බෝම්බ ගැන කතා කරන්නේ නැත්තේ කියලා. ඇයි කදිරගාමන්ට බෝම්බ ගහපු කියලා ටීටින් කතා කරන්නේ නැත්තේ කියලා. ඇයි කොළඹ කොටුවේ කෝච්චියට බෝම්බ ගහපු කතා කරන්නේ. අපි කියන්නේ කතා නොකරනවා නෙමෙයි. ඒක දන්නවා ඒක ඉතිහාසය. නමුත් ඒක වර්ග සංහාරය නෙමෙයි. ඒක ත්‍රස්තවාදී. එහෙනම් ත්‍රස්තවාද නිර්මාණය කරේ කවුද? ත්‍රස්තවාද නිර්මාණය කරේ සීලුම සිංහල ජාතිකවාදී රාජ්‍ය. 18 වෙනිදාට අම්මලා දහස් ගාණක් මුල්ලෙවයිකාල් ඒ වැලිබිමේ මරලා තෝනි දෙනවා. එතකොට අපිට 2022 හැකි වුණාට සංකේතාත්මකව සහෝදරිය කිව්වා වගේ සමනන්න නැත්නම් මතක් කරන්න නැත්නම් අපි කියන මෙමෝරියලයිසේෂන් කියලා එක අයිතියක්. ඒ මතක් කරන්න පුළුවන් වුණාට ගෝල් ෆේස්ලා ඊට පස්සේ අපි බොරැල්ල වැල්ලවත්තේ කරපු හැමතැනම මොකද වුනේ මේ ජාතිකවාදී ආණ්ඩු මොකද කරේ තමන්ගේ තරව්කරුවන් හෙන්චයියන් වෙවලා ඒකට ප්‍රහාර එල්ල කරා. හරි. දැන් මේකට උත්තර දෙනවා මම. ෆාදර් ජීවන්ත ඔබට මම කියන්නේ මුලින්ම ඔය ජීවන්ත කියන නම අයින් කරන ජුඩාස් පීරිස් කියලා නම දාගන්න. මොකද දෙවියන් වහන්සේව පාවා දෙන්න ජුඩාස් ගත්තේ රිදී කාසි 30යි. ඔබතුමාගෙන් මං අහන්නේ කීයක් විතර සාක්කුවේ වැටුණාද? ඒවන රිදී කාසි නෙවෙයි නේ ඩොලර්ස් වෙන්නේ නැතිනේ නැත්තම් වෙන මොන හරි කරන්සියක් වෙන්නේ නැති. shame on you. ඔබතුමා පියතුමෙක්ද? ඕනම ස්ටේජ් එකක ඕනම තැනක මාත් එක්ක එන්න ඔබතුමා බයිබලය දන්නේ නැත්නම් මම ඔබට බයිබලය කියලා දෙන්නම්. බයිබලයේ එක තැනක තියෙනවා the devil will come and sit at the throne of God claiming to be God at the latter times. සිංහලෙන් කියන්න. අන්තිම කාලේ යක්ෂයා දෙවියන් ලෙස දෙවියන්ගේ සිංහාසනේ ඉඳ ගනීවි. තවත් තැනක තියෙනවා be careful. The devil will always come dressed as an angel of light. පරිස්සමෙන් දරුවනේ. හැම වෙලාවම යක්ෂයා හැම වෙලාවෙම ඉන්නේ යක්ෂ ස්වරූපෙන් නෙවෙයි. එහෙම නැත්නම් ස්වර්ගයේ දේව දූතෙක් විදියට ඔබ ඉදිරියේ පෙනී හිටීවේ කියලා. ෆාදර් ජීවන්ත මම දන්නේ මේ ඔබතුමාලගේ ඇත්තටම කියනවා නම් මට ගරුත්වයක් කියන එක මට ඇත්තෙම නෑ ඔබතුමා ගැන. මොකද මම කිතුනේ කතෝලිකයෙක්. මේ වගේ ක්‍රැක් වෙච්ච ඔළුව කචල් වෙච්ච මේ වගේ තොරතුරු
මාධ්‍යගත කළා ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා නම් මට තේරෙන්නේ නැහැ. හැබැයි any time any day I challenge you with a debate. මේකට ඕගෙන මට තව එකක් කියන්න ඕනේ. ෆිල්ම් එකක් තියෙනවා මම මේක අහන් ඉන්න හැමෝටමත් කියන්නේ ඒක කියන්නේ The Pope's Exorcist කියලා ෆිල්ම් එක. Pope's Exorcist කියන්නේ වැටිකන් පාප්තුමන්ගේ යක්ෂයන් දුරු කිරීමේ පූජකයා. මේක ඇත්ත කතාවක් සම්බන්ධයෙන් තමයි මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඕන කෙනෙක්ට ඉතින් දැන් සමාජ මාධ්‍ය තියෙනවනේ බලන්න පුළුවන්. චුට්ටක් විතර බීතිය ගන්නවා. නමුත් බලන්න බල යුතුමයි. તો Father Gabriel තමයි දශක 3ක් යටතේ under 3 popes. ඒ කියන්නේ John Paul II, Benedict the 16th and Francis කියන පාප වහන්සේලා තුන්දෙනා යටතේම ඔහු 1986 ඉඳන් ඔහු මිය යන තෙක් 2016 වෙනකම්ම ඔහු සේවය කරනවා. ඔහු තමයි chief exorcist. ඔහු සම්බන්ධයේ කතාවක් තමයි ඒකේ නියැලෙන්නේ. හැබැයි ඒ කතාව හොඳට බලනකොට එතන ඉන්න එක චරිතයක්. ඒත් පල්ලිය ඇතුළෙම ඉන්න දැවැන්ත චරිතයක්. නමුත් ඔහුට බාධා කරන ඔහු කරන කාර්යයට හැම වෙලාවෙම අතපොවන ඔහුගේ ඒ අපි කියනවා කැඳවීම මිනිස්සුන්ගෙන් කරන සේවය ඉෂ්ට කරන නොදෙන එක චරිතයක් ඉන්නවා පල්ලිය තුලම පල්ලියේ යම් තනතුරක. මට එයාව මතක් වෙනකොට ෆාදර් ජීවන්ත ඔයාව මතක් වෙනවා. ඔයත් බලන්න නැත්නම් පොඩ්ඩක් ඒක බලන්නකෝ. හැබැයි ඒ බිෂොප් අන්තිමට මිය යනවා. යක්ෂ බලවේගය දුර වෙනවත් එක්කම ඒ බිෂොප් තුමත් ඇදගෙන වැටෙනවා මැරිලා. මටත් මතක් වෙන්නේ ඔයාව. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. දැන් මේ වගේම හාදෙක් ඉන්නවනේ අර ඩෝම් එකක් තියාගෙන. නේ? දැන් ලූක් chapter 10. ඒකේ පැහැදිලිව කියනවා අපි දෙවියන් වහන්සේව අනුගාමිනියෙක් නම් දෙවියන් වහන්සේ ගැන කතා කරන්න හා උන්වහන්සේගේ සුභාරංචිය දෙන්න අපි ඌමනායම කැප වෙනවා නම් අපි අතාරින්න තුනක් ගැන කියනවා. ඒක තමයි මුලින්ම මුදල් පසුම්බිය. මල්ලක්. පසුම්බියක් මල්ලක් හා පාවහන් යුලයක් ඇඳගෙනව යන්න එපා, ගිනියන්න එපා. මොකක්ද ඒකේ අර්ථය? පසුම්බිය කියන්නේ මුදල් දාණය. අතහැරිය යුතු පූජකෙක් වුණාම. මල්ලක මොනවද අපි දායන්නේ? අපේ ජීවිතේ පහසු කරන දේවල් නේ. හදිස්සියක් වුණොත් එහෙම මොනවා හරි කෑම ටිකක් කනමන ටිකක් දාගෙන අපි යනවා මල්ලකනේ දුර ගමනක් යනකොට ඒවත් ගිනියන්න තහනම් කරලා තියෙනවා. පාවහන් යුලක් කියන්නේ සුඛ වීරණය කියන්නේ පොළවේ තියෙන ගල් කැට වලින් ලැබෙන වේදනාවක්වත් දැනෙන්නේ නැති වෙන්න අපි පාවන් දාන්නේ ඒකවත් එපා කියලා තියෙන්නේ දෙවියන්. ඒකේ බොහොම අර්ථයක් තියෙනවා. දෙවියන් වහන්සේගේ සේවයට කැප වෙන ඕනම පූජකයෙක් දුක පීඩාව කියන එක, හිඟකම නැතිකම කියන එක විඳින්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. අර එක්කෙනෙක් පහල වෙලා ඉන්නවනේ දැන්. පාස්කු ඊට පන්දමුකුත් විකිරනවා රුපියල් 5000ට. මං ඔළුවේ අත ගහගත්තා. තව ටික දවසකින් උන්දා කිව්වොත් එහෙම ස්වර්ගයට යන පාර දන්නවා ලක්ෂ 5ක් දුන්නොත් එහෙම ස්වර්ගයට පාර පෙන්නනම් කියලා ඒව දෙන්න ඉතින් අයත් ඉන්නව ලංකාවේ. හැබැයි මම එකක් කියන්නේ බොහොම ආදරෙන්. සිහිය එලවා ගන්න. කරුණා කරලා සිහිය එලවා ගන්න. දෙවියන් හා මුදල් කියන දෙක එකට ගමන් කරන්නේ නැහැ. මට අහගෙන ඒ උන් දෙකපාරක් කියනවා ශුද්ධ ආත්මයන් වහන්සේ මුදල් වලට බොහොම ආදරේ කියලා. දෙවියන් වහන්සේගේ ධර්මය තුල මම දන්න ධර්මය තුල සමාව දෙන්නේ නැති එකම එක දෙයක් තියෙනවා. මිනි මරුවා සමාව දෙනවා සමාව ඉල්ලුවොත්. ඒ තරමට දෙවියන් වහන්සේ කාරුණිකයි. සමාව දෙන්නේ නැති එකම එක වරදක් තියෙනවා. ඒ තමයි සුද්ධාත්මයන් වහන්සේට පරිභව කිරීම. හරි ඒ උන්ද මොනරිරේ නවතීද කියලා නම් මම දන්නේ නැහැ. මම කියන්නේ මේ සරලව මෙහෙමයි. හිතමුකෝ මම හිතුවා කියලා ස්වර්ගයේ තියෙනවා මුහුදයට කියලා. මට හිතුනොත් මට ගිහලා මුහුදයට පයින්න පුළුවන්. ඒක මගේ කැමැත්තනේ. ඒක කාටවත් නවත්තන්න බෑනේ. අපිට හැමෝටම ෆ්‍රී විල් එකක් තියෙනවා. දෙවියන් වහන්සේ දීලා තියෙනවා. හිතන්න මනසක් දීලා තියෙනවා. හැබැයි වටපිටාවින් අහිංසක මිනිස්සුන්වත් මම මෝඩයට අන්දගෙන අන්න අර මුහුදේ අඩි 10ක් විතර පැන්නම ස්වර්ගයේ තියෙන පණිමෝණිය ඔක්කොමල කියලා පැන්නොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒකයි. වැරද්ද කරන මිනිසුන්ට වඩා වැරද්දට අනුබල දීම, වැරද්දට පරිසරය සකසා දීම, වැරද්දට ඍජුව හෝ වක්‍රව උල්පන්දම් දීම වැරද්ද අනුමත කරන සියලු දෙනා වැරද්ද කරන මිනිසුන්ටත් වඩා වැරද්දක් කරනවා. ඒක මේ රජය දැන්ට කරමින් පවතිනවා. ඒක නිසා දෙවියන් වහන්සේ අපි ගාව ඉන්නවා කියලා මේ කියන උන්දලාගෙන් අනේ මේ ජනතාවට මම වැඳලා කියන්නේ බොහොම පරිස්සම් වෙන්න. හරි? දිව්‍ය ලෝකෙට හෝ ස්වර්ගයට හෝ හරිද? අපි හැම ආගමකම බුද්ධ ධර්මයේ තුලත් අපි කතා වෙනවා නේද? මේ දිව්‍ය ලෝක 7ක් ගැන. තව්තිසා දිව්‍ය ලෝක ගැන. හරිද? හැබැයි දස සිල්වත් දන්නේ නැති ඔය කර්ණීමත් සූත්‍රයවත් කටපාඩමින් කියන්න බැරි උන්දලානේ මේ බුද්ධ ධර්ම ගැන කතා කරන්නේ. ඒක නිසා අද සොරුන්ට මංකොල්ල කරුවන්ට යක්ෂයන්ට සැඟවිලා තියෙන හොඳම තෝතැන්න තමයි මේ පැවිදිකම කියන තනතුර.
මේක පිටිපස්සේ වර්තමානයේ අද බොහෝ සොරුන් මංකොල්ලකරුවන් ස්මග්ලර්ස්ලා හරි ස්වර්ගයට යන සුදල් අවශ්‍ය වෙන්නේ නොමිලේ දීපු ධර්මයක් විකුඩගෙන කන මේ වගේ තිරසන්නු මම දන්නේ මිනිසුනේ කරුණා කළ සිහිය එලව ගන්න PV100ට එන්න හරි මොන තරම් බිලියන් ගණන් අද මුදල් හම්බ කරනවද එක පන්දමක් රුපියල් 5000 ඊතන්නකො 4000 5000 ගියා කියලා ඔය ඩෝම් එකට කීයද දවසේ ආදායම ඊට පස්සේ ඒ ආදායම පාවිච්චි කරන මේ රටේ දේශපාලනය හොබවන්න මම කියන්නේ මොකද්ද කියලා ඔබතුමාලා සමහර තේරෙන්නේ උන්දලා නම් හොඳට දන්නවා මමත් දන්නවා Father Jeevantha Peiris I have nothing to say further against you finally ashamed of you ඊළඟ පාර මේ වගේ ගැතිවාදීව විකාර දොඩවන නිවටයන්ට මම කියන්නේ හරි ඔය බෝඩ් උස්සන් ඉන්න යුද්ධක සෙවනල්ලක්වත් වැදිලා නැති පිස්සන්ට මම කියන්නේ මම ඉනවා ඊළඟ පාර against you ඊළඟ අවුරුද්දේ මේ දිනේ මෙහෙම සමරන්න දුන්නොත් මේ රජය මම වගේම දහස් ගණන් තව මේකට ගොදුරු වෙච්ච වගේම ගොදුරු නොවෙච්ච හද සාක්ෂියක් ඇති හැඟීම් දැනීම ඇති සිහි බුද්ධියක් ඇති බුද්ධිමත් ජනතාව එකතු වෙනවාමයි ඒ කාවත් නිසා නෙවෙයි මේ රට අපි හැමෝගෙම නිසා මේකේ කඩන්න කොටස් නෑ මේක පොඩි රටක් මේ රටක ඕනම තැනක යාපරින්දම් පටන් ගන්නම දකුණ වෙනක ඕන කෙනෙක්ට දෙමළ කතා කරන්න පුළුවන් සිංහල කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න ඕන භාෂාවක් කතා කරන්න පුළුවන් කවුරුත් එක්ක එපා කියලා නෙමෙයි මොකද වෙන්නේ මම අද වගකීමෙන් කියන්නේ එන අවුරුද්දේ මේ දිනය සමරන්න මේ රටේ වගකී යුත්තෝ ඉඩ දුන්නොත් මුලින්ම මම වගේම මෙතුමල්ලා වගේම මේ රටට ආදරය කරන හැඟීමක් තියෙන තව බොහෝ පිරිස් ඉන්නවා. ඒ සියලු දෙනාම එකතු කරගෙන ඉස්සෙල්ලාම අපි හදන්නේ LTT ත්‍රස්තවාදීන් විසින් විනාශ කරපු ඇල්ෆර්ඩ් දොරයප්පා, අමිතලිංගම්, තිරුචෙල්වම්, ලක්ෂ්මන් කදිරගාමර යන අයගේ පිළිරු. ඒ පිළිරු තමයි ඉස්සෙල්ලාම අපි මල් ටික දෙන්නේ. මොකද ඉස්සෙල්ලාම වුන් ඝාතනය කළේ වුන්ට අභියෝගයක් වෙන වුන්ගෙම දමිල නායකයෝ. අමතක වුණාද? This war is done and finished.